Hello, Dinis Life in America YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මාත් එක්ක grocery shopping වීඩියෝ එකක් කරන්න. මම ලෑස්ති වෙලා ඉන්නේ යන්න. ඉතින් මට හිතෙනවා මේවා ඔයගොල්ලොත් එක්ක share කරගන්න මේ වගේ prices කොහොමද ඒ හැමදේම. ඉතින් අද මම ඔයගොල්ලෝ එක්කන් යන්නේ Aldi එකට. ඉතින් Aldi එකට අපි ගිහිල්ලා බලමු මේ වගේ කොහොමද prices වෙන්නේ. ඒ වගේම තමයි මම ඇතුළේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක ඒ පුළුවන් හැමදේම මම log එකට එකතු කරලා වීඩියෝ clips එකතු කරලා ඔයගොල්ලොත් එක්ක share කරගන්නම්. අද අපි ඇවිල්ලා ඉන්නේ Aldi එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ කාසියක් දාලා තමයි අපිට කාට් එකේ ලොක් එක අරගන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට අපි කාට් එකක් අරගත්තා. ඉතින් ඒකේ විශේෂත්වය තමයි Aldi වල මේ වගේ තමයි කාට් එකක් ගන්න තියෙන්නේ. ඉතින් ඩොලර් එකක් වගේ දාලා තමයි අපේ කාට් එකේ ලොක් එක අරගන්න තියෙන්නේ. ඉතින් ඒකේ විශේෂත්වය තමයි එතකොට මිනිස්සු මේ කාට් හැම තැන්වලම දාන්නේ නැහැ. ඉතින් ඒකේ වගකීම තියෙන ඔයාලට වීඩියෝ එකනොත් පේන්න ඇති. මේකේ හරි පිළිවෙලට තමයි කාට් එක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි කාට් එකක් අරගෙන දැන් Aldi එක ඇතුළට ආවා. දැන් බලන්න ඕනේ අද මොනවද අලුතින් දාලා තියෙන්නේ කියලා. එහෙනම් අපි බලමු Aldi එකේ මොනවද ඉතින් තියෙන්නේ. එළවලු මොනවද තියෙන්නේ. ඒ වගේම පළතුරු තියෙනවද. දැන් ඔයාලට පේනවා ඇති අද ඉරිදා දවස නිසා මේ වගේ මේ රාක්ක ටිකක් හිස් වෙලා තියෙනවා. ඉතින් සෙනසුරාදා ඉරිදා කියන්නේ මේ කට්ටිය බිසි නැති දවස් දෙකක්. ඉතින් ගොඩක්ම ඉරිදාට තමයි. ඉතින් අපි ආවේ ටිකක් හවස් වෙලා නිසා මේ වගේ රාක්ක ටිකක් හිස් වෙලා තියෙනවා. Let's take this show on the road. It's different day. I'll be bored out my mind. Hometown, love my place, but while I'm in my prime, gotta go get away. Hop a train, hop a flight, and ride. Tonight I gotta break free. My job, those boss be working minors. Clock out that phone, phone don't do not disturb. My boyfriends, ooh, I need my girls. The world is ours, so run it up, let's go to a land where we cannot be found. So off the grid, way too little, slow down. No, me and who when they see me out, look it 'cause I'm not waiting around for you. Let's have me go, Miami. Let's have me go, Chicago. Let's have me go, New York. Let's have me go, Houston. Let's have me go, Atlanta. Let's have me go, Tokyo. Let's have me go, Brazil. Let's have me go, London. Let's have me go, South Africa. Let's have me go, Korea. Let's have me go, New York. Let's have me go, Toronto. Let's have me go, Paris. Let's have me go, Nigeria. Let's have me go, DC. Let's have me go, Malaysia. Let's have me go, trees, new beach. We be out on the coast. Swimsuit, two-piece. Catch me doing the most. Eating good in Perry. Grab a glass, make a toast to life. Just living like it's my life. In these streets, music playing all night. Hawaii, I found my peace on a mountain zip line. Australia stole my heart, and the natives are fine as hell. Oh well, let's spend it all tonight. ඉතින් මේකනොත් පළතුරු තිබුණොත් එහෙම අපි අරගන්නවා සෑම්ස් ක්ලබ් එකෙන් අර අනිත් අපි අනේ වගේ මොනවා හරි ගන්න බැරි වුණොත් ඉතින් මේකනොත් අනිවාර්යෙන් අරගන්නවා. අද මෙතන කෙසෙල් තිබ්බා. ඉතින් අපි එතනින් කෙසෙල් අරගත්තා. ඒ වගේම මේගොල්ලෝ ගාව අඹ තිබ්බා. අද තිබ්බ ටික නම් එච්චර හොඳ නැහැ. ඉතින් ටිකක් තැලිලා වගේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ අපි අරගත්තේ නෑ අද අඹ. මෙතනින් කෙසෙල් වගේක් අරගත්තා. ඔන්න ওই විදිහට තමයි ඉතින් මේගොල්ලෝගේ පළතුරු තියෙන්නේ. ලොකු variety එකක් ඇත්තටම නැහැ මේගොල්ලෝ ගාව. මේ අපි සාමාන්‍යයෙන් අර පළතුරු ගන්නවා එහෙම නම් යන්නේ HEB මෙහෙ ටෙක්සස් වල දැන් හියුස්ටන් අවට ඒ කියන්නේ ගොඩක් ස්ටේට් වල HEB එක නම් මම කොහොමද දන්නේ නැහැ. මම දන්න විදිහට මෙහෙ තියෙනවා. ඉතින් ටෙක්සස් වල තියෙනවා HEB එක. ඉතින් ওই විදිහට තමයි අපි පළතුරු ගත්තේ. මේකේ ගොඩක් ගන්න නැති හින්දා ඉතින් අපි පළතුරු වලට ගත්තේ කෙසෙල්. ඉතින් අපි කෙසෙල් අරගත්තා. ඒ වගේම තමයි මේ ඩ්‍රයිඩ් ඒවා තියෙනවා. ස්ට්‍රෝබෙරි අපිට ගන්න දැන් ඔයගොල්ලෝ දකින්න ඇති තියෙනවා. ඊට පස්සේ බ්ලූබෙරිස් තියෙනවා. ඒ කියන්නේ වේලපුවා, ඩ්‍රයි කරපුවා. ඉතින් ඒවත් අපිට ඕනනම් ගන්න පුළුවන් අර ෆ්‍රෙෂ් ඒවම නැතුව.
ඉතින් අපි දෙන්න වැඩි ඒවට ආස නැති නිසා අපි දෙන්න ගත්තේ නැහැ. ෆ්‍රෙෂ් ඒවා තමයි ඉතින් අපි කැමති. ඉතින් ඒ නිසා අපි ඒවා ගත්තේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. මෙන්න මෙතන. ඒ කියන්නේ මේ ගොඩක්ම අලුත් ඒවා අපි සාමාන්‍යයෙන් ආව දවසට මෙතන මොනවද තියෙන්නේ කියලා බලනවා. මේගොල්ලොන්ගේ ගොඩක්ම කියන්නේ කාලෙන් කාලෙට එක එක ඒවා දානවා මෙතන LD එකේ. ඉතින් මම ගොඩක්ම බලන්නේ මෙතන මොනවද අලුතින් දාලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ ටිකක් අර පිළිවෙල කියන්නේ පිළිවෙලකට හැම දෙයක්ම දාලා නැහැ. ඉතින් අපිට අවශ්‍ය මොනවා හරි දේවල් තියෙනවා නම් ඉතින් අපිට මේ හරියෙන් අරගන්න පුළුවන්. ඉතින් LD එකේ මෙන්න මේ සෙක්ෂන් එකේ තමයි ඉතින් අලුත් දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්නේ මේගොල්ලෝ. ඉතින් අපි එන හැම දවසටම මොනවා හරි අලුතින් දාලා තියෙනවා නම් අපි ඒ දේ ගන්න බලන් ඉන්නවා නම් ඉතින් ඔන්න අනිවාර්යයෙන්ම අපි මෙතනින් ඒ දේ අරගන්නවා. ඔයාලට පේනවා ඇති එක එක දේවල්. ඒ කියන්නේ මාක්ස් තියෙනවා. ගොඩක් අපි අර උයන පෑන්ස් එහෙමත් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම එක ගොඩේ වගේ තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය දේවල් මෙතනින් තෝරලා ගන්න පුළුවන්. ප්ලාස්ටික් බඩු තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් අර අන්කොමන් ඒවා තමයි මෙතන තියෙන්නේ. What if she told you that she still likes you and she wants you to come back? Would you go and pretend like I'm nothing, although you want her, want her, want her? I need you back, back, back. I need you back, back, back. I need you back, back, back. I need you back. You can have your cake and eat it too. If you choose, so you will lose me too. Can go around and be scared of losing you when you love someone else. What if she told you that she still likes you and she wants you to come back? Would you go and pretend like I'm nothing, although you want her, want her, want her? I need you back, back, back. 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 I need you back. ඉතින් අපි LD එකට ග්‍රොසරි shopping කරන්න ආවොත් එහෙම අපිට මේ ටිකට තමයි ගොඩක්ම වෙලා යන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ගොඩක් වෙලාවක් ගත කරන්නේ මේ සෙක්ෂන් එකේ. ඉතින් ඔයගොල්ලන්ට පහසුවක් වෙන්න මේක කියන්නේ මම මෙහෙ ඉන්න කට්ටිය නම් ඉතින් අනිවාර්යෙන් මම හිතනවා මේක කරනවා ඇති කියලා. මොකද කලින් අර ගන්න ඕන බඩු ටික අරගෙන ඉවර වෙලා තමයි මෙතෙන්ට එනවනම් මට හිතෙන්නේ හොඳයි කියලා. මොකද එතකොට දැන් අපි කලින් බඩු ටික අරගෙන තියෙන. එතකොට මෙතන විතරයි අපිට බඩු ගන්න තියෙන්නේ. එතකොට අපිට ලොකු වෙලාවක් මෙතන රැඳෙන්න පුළුවන්. එතකොට මෙතන අලුත් දේවල් දාලා තියෙනවා. ඒ දේවල් බලලා ඉවර වෙලා අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා නම් අපිට මෙතනින් අරගන්න පුළුවන්.
දකින්න ඇති අපිට අනිත් ඒවට වඩා ලොකු වෙලාවක් කාලේ වැඩි ප්‍රමාණයක් ගියේ අතන මේ සෙක්ෂන් එකේ තිබ්බ බඩු ටික තෝරගන්න. ඉතින් අපි ගත්ත බඩු ප්‍රමාණය අඩුයි. ඒ වුණාට අර තෝරන්න ගියාම ගොඩාක් වෙලා යනවා. ඉතින් ඔන්න අපි එතනින් ඒ විදිහට තමයි අත්‍යවශ්‍ය මේවා බලලා අපිට මොනවද ඕනේ කියලා ඒව ඔක්කොම ඉතින් අපි අරගත්තේ. ඉතින් ඊට පස්සේ අපි ගියා එහා පැත්තේ තියෙන මේ සෙක්ෂන් එකට. ඉතින් මෙතනත් අපිට අවශ්‍ය දේවල්ම තමයි අපි අරගන්නේ. දැන් දිගටම යමු අපි බලමු අද මොනවද අපි අරගන්නේ. ඉතින් ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති දැන් මට කොහොමද අද මේ price එක මේ බඩු වලට ගියේ කියලා. ඉතින් මං ගෙදර ගිහිල්ලත් ඔයාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ඔක්කොම මම බඩු ටික ඔයගොල්ලන්ට පෙන්නන්නම් price මට කොච්චර ගියාද මේ එකින් එක මං ඔයගොල්ලන්ට price කියන්නම්. එතකොට දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැම එකකම අපි ගත්ත හැම බඩුවකම price එක ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. Now I thought I should let you know, yeah, no words no more, no. I really thought we had it covered. Was gonna patch up all the scars, but we smashed up all the parts. Oh na na na. Always knew that you were stubborn, but didn't know it'd be so hard to figure out who you really are. I guess our dreams fell asleep. There's no passion in the comatose. Baby going down, 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 down. Baby going down, 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 down. Tried so hard to stay afloat. Yeah, we keep moving like the river goes. Baby going down, 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 down. ඉතින් මේ LD එක ගත්තාම මේ LD එකේ අනිත් grocery stores වලට සාපේක්ෂව ගාන අඩුයි. ඉතින් ගොඩාක්ම අඩු නැහැ. දැන් ටැක්ස් එකත් එක්ක බලනකොට දැන් ගොඩාක් ඉස්සර නම් අපි ලොකු බඩු ප්‍රමාණයක් මේකෙන් ගන්නවා. ඉතින් ඩොලර් 100කටත් අඩුවෙන් තමයි අපිට යන්නේ. ඉතින් දැන් ටැක්ස් එක ගොඩක් වැඩි නිසා මේකෙන් ගන්න ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා බඩු. ඒ වුණාට අනිත් ඒවත් එක්ක සාපේක්ෂව බලද්දී ඉතින් අපි ගත්තහම ලොකු grocery stores තියෙනවා. ඒ කියන්නේ අපිට ගොඩාක් බඩු ගන්න පුළුවන් තැන් තියෙනවා. Sam's Club, එතකොට Costco එක ගත්තහම එහෙම Walmart එක, HEB එක වගේ අරගත්තහම ඒවට සාපේක්ෂව අපිට ඒ වගේ ගන්න තියෙන ඒවත් මේකේ තියෙනවා නම් මේකේ අර price එකත් එක්ක අපි බලනකොට මේකේ තියෙන ඒ වගේ සාමාන්‍යයෙන් price එක චුට්ටක් විතර ඒ කියන්නේ අඩු වෙලා තියෙනවා. ලොකු ගාණක් එහෙම අඩු නැහැ. ඉතින් සාමාන්‍ය price එක චුට්ටක් අඩු වෙලා තියෙනවා කියලා අපිට තේරෙනවා. දැන් tax එක වැඩි නිසා ඒක දැන් ගොඩාක් ලොකු ප්‍රමාණයක් නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් LD එකේ බඩු ගොඩක් දුරට අඩුයි කියලා තමයි ගොඩක් කට්ටිය ඉතින් LD එකට එන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් අපිත් එහෙමයි. අපි සාමාන්‍යයෙන් ඔය grocery අපිට Costco එකේ මොනවද මේක membership එක නැහැ. ඉතින් අපි අරගෙන තියෙන්නේ Sam's Club එකේ membership එක. ඒ වගේම HEB එකට නම් membership එකක් අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය කියන්නේ අපිට ඕනම නැහැ HEB එකට. ඒ වගේම Walmart එකට අපිට membership එකක් ඕනේ නැහැ. මම දන්න විදිහට මෙහෙට Costco එකට සහ Sam's Club එකට තමයි මේ membership එකක් ඕන වෙලා තියෙන්නේ. ඉතින් අපි අරගෙන තියෙන්නේ Sam's Club එකේ membership එක. ඉතින් ඊට අමතරව මම ඔයගොල්ලන්ට කිව්වා අපි වතුර ගන්නවා LD එකෙන් කියලා. ඉතින් LD එකට එහෙම ආවහම අනිවාර්යෙන්ම මොනවා හරි අපිට අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා නම් ඉතින් අපි ගන්න අමතක කරන්නේ නැහැ. මේකෙන් අනිවාර්යෙන් මේක තියෙනවා නම් අපි අරගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේගොල්ලෝ ගාව ලොකු variety එකක් නැති වුණාට මේ meat වර්ග ඒ වගේම මාගරින් ඒ වගේ ගොඩක් දේවල් මේගොල්ලෝ ගාව තියෙනවා. තව දෙයක් මතක් කරන්න ඕනේ මීට් වර්ගවල ප්‍රයිස් එක බලද්දී අනිත් ඒ වගේ වැඩි. ඉතින් මේකෙත් එහෙම තමයි. මේකේ ලොකුයි කියලා අඩුවක් නැහැ. ඉතින් ඇත්තටම මේ අනිත් ඒවත් එක බලද්දී මේකෙත් ප්‍රයිස් එක එහා සමානව වගේ තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අද LD එකෙන් බඩු අරගත්තේ. තව ඉතින් ඉස්සරහට තියෙන්නේ මොනවද කියලා බලනවා. ඉතින් මොනවා හරි අපිට ගන්න දෙයක් තියෙනවා නම් අපි අර ගන්නවා මේකෙන්. ඉතින් අපි දිගටම එකතු වෙලා ඉමු අපේ වීඩියෝ එකත් එක්ක. ඔයාලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මං හැමදාම කියනවා වගේ ඔයාලා subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපේ journey එකත් එක්ක එකතු වෙන්න. ඔයාලට පුළුවන් යටින් තියෙන bell icon එක click කරලා අපේ channel එකත් එක්ක Dinis Life in America YouTube channel එකත් එක්ක ඔයාලට එකතු වෙන්න. ඉතින් අදම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගම එහෙනම් අපි යමු වීඩියෝ එකේ ඉස්සරහට.
තමයි අද අපි Aldi එකෙන් අපිට ඕන කරන බඩු ටික අරගත්තේ. ඉතින් දැන් අපි යන්නේ බිල් කරන්න. ඉතින් බිල් කරන්න යන්නත් අද ටිකක් සෙනග වැඩි. ඒ නිසා queue එක ටිකක් දුරට තියෙනවා. ඉතින් අපි එහා පැත්තෙන් ගිහිල්ලා queue එකට එකතු වුණා. ඔහොම ඉස්සරහට ගියා queue එක. ඉතින් දැන් අපි යන්නේ බිල් කරන්න. දැන් අපි මේ ටික බිල් කරලා බලමු මම කියපු ගානද අපිට ගියේ කියලා. ගෙදර ආවා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙහෙම මම ඔයගොල්ලන්ට මේ ඔක්කොම මේ මේසෙකට දාලා තියෙන්නේ. ඉතින් අපි ගත්ත දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අද. ඉතින් මෙතන අපි අරන් තියෙනවා ස්වීට් පොටෑටෝ එකක්. මේක ඕගනික් එකක්. ඉතින් මේ ස්වීට් පොටෑටෝ එකට අපිට ගිහිල්ලා තියෙනවා අද $2.69ක්. ඊට පස්සේ තිලාපියා එකක් තියෙනවා. තිලාපියා එකට ටිකක් මිල වැඩි මේක. මෙතන $6.25ක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ශ්‍රිම්ප් එකක් අරන් තියෙනවා. ඒ ශ්‍රිම්ප් එකට මට ගිහිල්ලා තියෙනවා අද $6.49ක්. ඉතින් මේ වගේව ටිකක් මිලෙන් වැඩි. තව අපි අරන් තියෙනවා මේ වගේ මේ බීෆ් එකක් අරන් තියෙනවා. බීෆ් එකේ රිබ් එකක් තමයි අරන් තියෙන්නේ. මේකටත් ගණන් වැඩි. මේක $15.8ක් වෙලා තියෙනවා. ඉතින් ඒක ගණන් වැඩි. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා මෙහෙ මීට් වර්ග ඉතින් ලොකු වෙනසක් නැහැ Aldi එකේ කියලා. ඒකෙත් අර ගානම තමයි. ඒ වගේම බටර් එකක් අරන් තියෙනවා. බටර් එක අපිට අද වෙලා තියෙනවා $5ක්. ඊට පස්සේ පැස්ටා එකක් අරන් තියෙනවා. මේක මේ පැස්ටා එකක් මේක වෙලා තියෙනවා $2.19ක්. ඉතින් මේකත් ඕගනික් එකක්. ඕගනික් කෝන් එක අපිට වෙලා තියෙනවා $1.59ක් වෙලා තියෙනවා. ඒ වගේම පීස් අරන් තියෙනවා. එකත් $1.59ක් වෙලා තියෙනවා. ඉතින් මම මේවා ගොඩක් දුරට ගත්තේ කෝන් පීස් ඒ වගේම
බීෆ් එක ගත්තා, තිලාපියා එක ගත්තා. මේක අපි ගොඩක්ම මේ බ්‍රෙක්ෆාස්ට් එකට තමයි ගන්න. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් එකක් අරන් තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් එක අපිට උනේ $2.82ක්. ඉතින් සොසේජ් එකක් අරන් තියෙනවා. ඒක $3.80ක් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයිත් පැස්ට් එකක් මට කලින් ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණා. ඉතින් මේකත් වෙලා තියෙනවා අපිට $2.19ක් වෙලා තියෙනවා. ඉතින් මෙතන ෆුඩ් කන්ටේනර් එකක් තියෙනවා. ඒ ෆුඩ් කන්ටේනර් එකට අපිට ගිහිල්ලා තියෙන්නේ එතනට $7ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි මෙතන තව කෙසෙල් අරගෙන තියෙනවා. ඉතින් මේ ටොමැටෝ සෝස් එකට වෙලා තියෙනවා $2.19ක්. මේක ඇල්ඩි එකේ ගොඩක් තියෙනවා අපිට ගන්න. පැස්ටා තියෙනවා, ඒ වගේම සෝස් වර්ග ගොඩක් තියෙනවා. නෙස්කැෆේ එකක් අරන් තියෙනවා. මේක වෙලා තියෙනවා $9.97ක්. පැස්ටා එකම තමයි, මේකෙත් මිලේ වෙනසක් නැහැ. ඉතින් අර වගේම තමයි. ඒ වගේම බෝන්චි එකක් අරන් තියෙනවා. ඉතින් මෙතන මේකට වෙලා තියෙනවා $2.99ක්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි මෙතන මේ ඔක්කොටම දැන් මම ඔයගොල්ලන්ට මේ ටිකේ ප්‍රයිසස් ඔක්කොම කිව්වා. ඊට පස්සේ මෙතන මම අරගෙන තියෙනවා ඔරේන්ජ් එකක්. ඉතින් මේකට වෙලා තියෙනවා අපිට $3.69ක්. ඉතින් ඊට පස්සේ මම අරන් තියෙනවා මෙතන ඊට අමතරව මේක පාන් එක. ඉතින් අපි කලින්ම ගත්තේ මේක. මෙතන වෙලා තියෙනවා අපිට මේක අපි ඇල්ඩි එකෙන් ගන්නවා. ඉතින් මේක හනි වීට් බ්‍රෙඩ් එකක්. මේකට වෙලා තියෙනවා $2.87ක්. ඊට පස්සේ මේ විදිහට මේ සිප්ලොක් බෑග් ගන්නවා. ඉතින් අපි ඒකට අනිවාර්යෙන් ගියොත් මෙතන ඔක්කොම 35ක් තියෙනවා බෑග්ස්. දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති 35ක් ඔක්කොම බෑග්ස් තියෙනවා. මේක පොඩි ප්‍රමාණයක. ඉතින් මේකෙත් ලොකු එකක් තියෙනවා. ඒ වගේම මීඩියම් එකක් තියෙනවා. මේක පොඩිම එක. මේකේ බෑග්ස් 35ක් තියෙනවා. $2.59ක් ගිහලා තියෙනවා. ඒ වගේම මේක ට්‍රෑෂ් බෑග් එකක්. ඉතින් ට්‍රෑෂ් බෑග් අපි එකෙන් අරගන්නවා එකට ගියොත් එහෙම. මෙතන ඔක්කොම 45ක් තියෙනවා බෑග්ස්. ඒකට අපිට ගිහලා තියෙනවා $2.79ක්. ඊට පස්සේ අපි අරගෙන තියෙනවා මෙතන ඇලෝවේරා හෑන්ඩ් සෝප් එකක්. මේක වෙලා තියෙනවා $1.99ක් වෙලා තියෙනවා ඒක. ඊට පස්සේ මෙතනත් අර මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවේ පොඩි බෑග් එකනේ. ඉතින් මෙතන ඔක්කොම තිබ්බ 35ක් බෑග්ස්. මේක වගේම මේකේ ලොකු එක තියෙනවා. ඉතින් ඒකේ ලොකු එකත් අපි අරගත්තා. ඉතින් මේකත් වෙලා තියෙනවා $2.79ක්. ඉතින් ඒකේ පොඩි ගානක වෙනසක් තමයි තියෙන්නේ. ඒ වගේම අපි අරන් තියෙනවා ඩිස් වොෂින් එකක් අරන් තියෙනවා. ඒකට $2.99ක් ගිහිලා තිනවා. ඒ වගේම මෙතන ඩවුනි එකේ එක අරන් තියෙනවා. ඒකට ටිකක් වැඩි ගාන ගිහිලා තිනවා. ඒක $4.97ක් වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මේක කලින් පෙන්නුවා මේ පෑන් එක. ඉතින් මේකට අපිට ගිහිලා තියෙනවා $5.99ක්. ඒ කියන්නේ $6ම තමයි. ඉතින් $5.99ක් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි කිචන් එකට අවශ්‍ය කරන එක නම් මෙතන අපිට අද හම්බුනේ මේක. ඉතින් අපි බලපු වගේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි බඩු ටික ඔක්කොම අරගෙන තියෙන්නේ. ඉතින් මං හිතනවා මං ඔක්කොම කිව්වා කියලා. ඔව් මොකුත් මගහැරලා නැහැ. ඉතින් මං ඔක්කොම ඔයගොල්ලන්ට ප්‍රයිසස් ඔක්කොම කිව්වා. ඉතින් ඔයගොල්ලන්ට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද ওই විදිහට තමයි බඩු ටික අරගත්තේ. ඉතින් මේ අපි දෙන්නෙක්ට ඇති වෙන තමයි බඩු ගත්තේ. මෙතන අපිට ඔක්කොම බිල් එක ගිහිලා තියෙනවා $111යි 9ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ටෝටල් එක ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔක්කොම ටැක්ස් වැදිලා බිල් එක ගිහිල්ලා තියෙන 108ක්. ඒ වගේම ටැක්ස් එක වැදිලා තිනවා $2.63ක්. ග්‍රොසරි shopping ගිහිල්ලා ඉතින් මම ඔයගොල්ලන්ට ඔක්කොම
ප්‍රයිසස් ඒ වගේම ඔක්කොම ෂෙයා කරගන්න කියලා කිව්වා. ඉතින් අපිට අද ගිහිල්ලා තියෙනවා මේ තියෙන බිල් එක. ඉතින් අපිට මේ බඩු ටිකට අද ගිහිල්ලා තියෙනවා ඩොලර් 111.9ක්. තව දෙයක් මතක් කරන්න ඕනේ ඔයාලට තව එළවලු ඒ කියන්නේ මොනවා හරි ඔයාලට තව shopping කරන්න ඕන නම් ඔයාලට මෙහෙ තියෙනවා ඉන්දියන් grocery shopping stores තියෙනවා. ඉතින් ඔයාලට ඒ වගේනොත් එළවලු සාමාන්‍යයෙන් අපිට හොයාගන්න නැති දේවල් ඒ කියන්නේ අපි ලංකාවේ වගේ ගත්තොත් ලංකාවේ හැම කන දේවල් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඇල්ඩි වල අපි ගත්තොත් ඒවා ගොඩක් අඩුයි. ඇල්ඩි වල ඒවා හොයාගන්න නැහැ. ඉතින් අපිට ගොඩක්ම ගන්න තියෙන්නේ අපිට බෝංචි ඒ වගේම තක්කාලි එතකොට අල ඒ වගේ දේවල් තමයි ඉතින් අපිට ඇල්ඩි එකෙන් ගන්න තියෙන්නේ. ඉතින් අපිට අර වගේ grocery shopping මේ ස්ටෝ ගිහිල්ලත් අපිට ඒව ගන්න පුළුවන්. ඉන්දියන් කඩවල ඕන තරම් තියෙනවා. ඉතින් අපිට ඕන තරම් දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් අද මෙන්න මේ විදිහට තමයි grocery shopping කරේ අපි ඇල්ඩි එකෙන්. ඉතින් මං හිතනවා ඔයාලා මගේ grocery shopping වීඩියෝ එක අද enjoy කරන්න ඇති කියලා. තවත් මම ඉස්සරහට මෙහෙ තියෙනවා සෑම්ස් ක්ලබ් ඒ වගේම මං කලින් නම් වෝල්මාර්ට් එහෙම පොඩි වීඩියෝ ක්ලිප්ස් අරන් ආවා. ඉතින් මං ඉස්සරහටත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න grocery shopping වීඩියෝ. මොකද මම දන්නවා ඔයාලා ඒ වගේ දේවල් වලට ඇත්තටම ගොඩක් කැමති කට්ටිය. දැන් අපි මේ groceries අරන් තියෙන්නේ දෙන්නෙක්ට ඇති වෙන්න. ඒ කියන්නේ හස්බන්ඩ්යි මටයි අපි දෙන්නට ඇති වෙන්න තමයි groceries අද අරගෙන තියෙන්නේ. ඒ වගේම මම හිතන්නේ සාමාන්‍යයෙන් දෙන්නෙක්ට මේ ගාන සාමාන්‍යයෙන් ඩොලර් 100ක් විතර යන එක මං හිතනවා එතන රීසනබල් ප්‍රයිස් එකක් තියෙනවා කියලා. ඉතින් මොකද ෆැමිලි එකක් ගත්තාම ඊට වඩා වැඩියෙන් යන්නත් පුළුවන්. ඉතින් අපිට අද අරගෙන තියෙන මේ අත්‍යවශ්‍යම බඩු ඒ වගේම කලිනුත් අපි ගිය සතියේ බඩු ටිකක් අරගෙන ආව වෝල්මාර්ට් එකෙන් ඒ වගේම සෑම්ස් ක්ලබ් එකෙන්. අද අපි අරගෙන තියෙන්නේ සෑම්ස් ක්ලබ් එකෙන් අපිට ගන්න බැරි වුණ ඒ වගේම වෝල්මාර්ට් එකෙන් ගන්න බැරි වුණ දේවල් තමයි අද අපි ඇල්ඩි එකෙන් අරගෙන තියෙන්නේ. ඉතින් ඉන්නේ ටෙක්සස් කියන ස්ටේට් එකේ හියුස්ටන් සිටි එකේ. ඉතින් සාමාන්‍යයෙන් මං දන්න විදිහට මෙහි ඇල්ඩි වල මේ වගේ ගණන් සාමාන්‍යයෙන් අනිත් ඒවට වඩා බලද්දී ගොඩක් අඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ දැන් නම් කොහොමද දන්නේ? දැන් ටැක්ස් එක එහෙම තියෙන හින්දා ඒ වගේත් මිල ගණන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මං අනිත් ස්ටේට් ගැන නම් කියන්න ලකුවට දන්නේ නැහැ. ඉතින් ඔයාලා අනිත් ස්ටේට් වල ඉන්නවා නම් දන්නවා ඇති. දැන් මම මේ කියපු ප්‍රයිස් එකත් එක්ක සාමාන්‍යයෙන් මට අද ගිහිලා තියෙන ඩොලර් 111ක් කියලා මම කිව්වා. ඉතින් මේ වගේ බඩු ප්‍රමාණයක් තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා වෙන ස්ටේට් වල ඉන්නවා නම් ඇමරිකාවේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයාලට මේ වගේ බඩු ප්‍රමාණයක් මේ වගේ ගානකින් අරගන්න පුළුවන්ද? ඒ වගේම ඔයාලගේවත් ෂෙයා කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. YouTube channel එකට මේ වෙනකොට අපේ ඇමරිකාවේ අවට ඉන්න කට්ටියත් ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඔයාලත් ෂෙයා කරගන්න. ඔයාලගේ ස්ටේට් එකේ කොහොමද ඔයාලගේ සිටි වල කොහොමද මේ වගේ මිල ගණන් වෙනස්ද? ඒ වගේම ඇල්ඩි එකේ ඔයගලන්ට මීට වඩා බඩු ප්‍රමාණයක් මේ හා සම්බන්ධව මේ ගානට ගන්න පුළුවන්ද? ඉතින් මේ හැමදේම ෂෙයා කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි මේ ගත්ත බඩු ටික ඔක්කොම දැන් දාලා ඉමු. මොකද දැන් මේ කූල් ඒවා එහෙම එළිය ගොඩක් වෙලා තියන්න බැරි නිසා මම මේ ටික ඔක්කොම දැන් අස් කරගන්න හදන්නේ. ඒ වගේම තමයි මට තව දෙයක් ඔයගලන්ට මතක් කරන්න හිතුණා. මේ අපි දැන් මේ බඩු ටික ගත්තේ මේ අවුරුද්ද. ඒ කියන්නේ 2026 මට මතකයි අපි ආපු මුල් දවස්වල. ඉතින් එතකොට අපිට ඇල්ඩි එකේ ගන්න පුළුවන් වුණා සාමාන්‍යයෙන් ඩොලර් 100ට අඩුවෙන් මීට වඩා බඩු වැඩි ප්‍රමාණයක් අපි අරගත්තා කියලා හස්බන්ඩ්ුයි මමයි අද කතා වුණා. ඉතින් අපි සෑහෙන බඩු ප්‍රමාණයක් මීට අවුරුදු දෙකකට කලින් ඩොලර් 100කුත් උන්නේ නැහැ. එතකොට ඩොලර් 100ටත් අඩුවෙන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 50 60 70 අතර ප්‍රයිසස් වලට අපි සෑහෙන බඩු ප්‍රමාණයක් ගත්තා. ඉතින් ඒක අද අපිට මතක් වුණා. ඉතින් ඒක අද අපිට ගොඩක් දැනෙනවා. මොකද අපි ඩොලර් 100ක් අරන් ගියාම මීට වඩා බඩු සෑහෙන ප්‍රමාණයක් අරගන්නවා. ඉතින් ඇත්තටම කියන්න තියෙන ටැක්ස් එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට කලින් ගත්ත බඩු ප්‍රමාණයට වඩා අද ගොඩක් අඩු බඩු ප්‍රමාණයක් තමයි අපි අරගත්තේ. ඉතින් ඒකත් මට මතක් කරන්න හිතුණා. මොකද ටැක්ස් එක වැඩි වෙනකොට අපිට ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් අද අපි අරන් තියෙන්නේ මේ ඩොලර් 100කටත් ඒ කියන්නේ ඩොලර් 100 110 අතර ප්‍රමාණය අද අපිට ගිහලා තුන. Don't think I'm ready for you. Don't think you're ready for me either. I know you've been with her too long. It's okay, I'm just saying. What if she told you that she's